මේ ඔතන ඉන්න. ඔතන ඉන්න ඉතින්. එප්පෝ කයි එතක. බලම කඩන් වැටෙනවා ඈ. ඕන් වැටෙනවා. ඕ මම උඩ පයිදි වැටෙනවා. ඕ. ඊයා කට්ට විතරයි. අනේ ඔය ගැලවිලා තියෙන ඕ වැටෙනවා. Hi guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට මේ දවස්වල ඉතින් වතුරෙන් කරදරයි හැමෝටම අපිටත් ගොඩ දවසකින් වීඩියෝ හැම කරන්න බැරි වුණා වතුර ප්‍රශ්නත් එක්ක ඉතින් කොහෙවත් යන්න හම්බුනේත් නෑනේ නේ. එමේ අතිනවා. අද අපි ඔයාලා හොඳින් ඉන්නවා කියලා අපි හිතනවා. පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝමත් අපේ channel එකෙත් කලින් වීඩියෝ එහෙම delete වෙලා පොඩි මේකක් මොකද්ද වෙලා වීඩියෝ නෑ දැන්. මේක කොම්කමක් කරලා. ඔව්. Google service එක delete කරන්න ගිහිල්ලා. දැන් මේක තමයි අලුතෙන් අපේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාලට මේක අපේ පළවෙනි වීඩියෝ එක විදිහට පේන්නේ. කලින් අපේ වීඩියෝ බලපු කෙනෙක් නම් ඔයාලා දන්නවා කලින් අපි vlog එහෙම දාලා තියෙනවානේ. ඉතින් අලුත් කෙනෙක් නම් මේක අපේ පළවෙනි vlog එක විදිහට තමයි ඔයාලට පේන්නේ. ඉතින් ළමයි අපි වීඩියෝ කරන්නේත් gimbal එක නැතුව අයියා gimbal එක යාළුවෙක්ට දීලා එයාලා ගෙවලුත් වහලට වැඩි උඩින් විතර මේ ගෙදර යට වෙලා කියන්නේ වහලටත් වැඩි උඩකින් වතුර ගිහිල්ලා තියෙන්නේ. අපේ gimbal එක යා ඉල්ලගෙන ගිහිල්ලා gimbal එකත් මොකද වතුර ගිහිල්ලා ඒක ඔන් වෙන්නෙත් නෑ ගන්න දෙයක් නෑ. ඉතින් හදන්නත් බෑනේ අය අලුතෙන් එකක් ගන්නකම් අතෙන් තමයි වීඩියෝ කරන්නේ. පොඩ්ඩක් තරහ වෙලා. ඔව් gimbal එක තරහ වෙලා අපිත් එක්ක. ඉතින් gimbal එකක් ගන්නකම් පොඩ්ඩක් අතෙන් තමයි වීඩියෝ කරන්නේ. පොඩ්ඩක් හෙල්ලේ ඉතින් ඒව ගණන් ගන්න එපා ඔයාලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අයියලාගේ ගමේ මල්ලතොයට. එහෙත් ඉතින් වතුර දැන් ගොඩක් අඩුයි තිබ්බට වැඩිය. වතුර සාමාන්‍ය මට්ටමටවත් අඩු නෑ ටිකක් වැඩිපුර තියෙනවා. අර පාලමුත් කඩාගෙන ගිහිල්ලා තව පාලම් පාරවල් යට වෙලා. ඔව්. ඉතින් අපි දැන් ඉන්නේ මල්ලතොයේ ගාව. අපි ඔයාලට පෙන්නන්නම් වතුර දැන් කොහොමද දැන් තියෙන තත්ත්වය. ඉස්සර දැන් දවස් සති දෙක තුනකට විතර කලින් තත්ත්වෙත් දාන්න පුළුවන්. කලින් තිබිච්ච වීඩියෝ උනත් දාන්න පුළුවන්. අපි ඒවා දාන්නම් ඉස්සෙල්ලා අපි මේ ටික බලලා තව කළු පාලමටත් යන්න පුළුවන්. කළු පාලමටත් ගිහිල්ලා හැම වීඩියෝ දාන්න. ඔයාලා ඉතින් අපේ channel එක subscribe කරන්න. අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා like කරන්න. අඩුපාඩු ඇති ඒවා කියන්න නේද? කමෙන්ට් කරන්න මතක් කරලා. හැබැයි අපි සතිය නිසා වගේ නටන්නේ. ඒක බාර් කියලා නටන්නේ අපි. අපි පෙන්නනම් ඔයාලට දැන් කොහොමද මල්ලතොයි තප්පේ කියලා. වතුර වැඩි මේ හරිය වලක් එහෙම තියෙන පල්ලෙහාට. දාන්නද? පිනන්න පුළුවන්? මෙතනින් බැහැලා තව යටට පඩි 4-5ක් විතර තිබ්බා. ඒ ටික ඔක්කොම වැහිලා. මෙතනත් එහෙමයි. ඇයි අර එහෙම අපි නාන්න එහෙම යන්නේ අර මැදනේ? මෙතන මේ හරියට වෙන්න මේ මැද තියෙනවා ගලක්. ඒ ගල උඩ තමයි නාන්න ගියාම අපි නිදිය ගන්න. වටේට වලවල් තියෙන්නේ වතුර. ඔව් නාලි වල නිදිය ගන්න ගල දැන් ඒවත් මුකුත් ඔක්කොම යට වෙලා තියෙන්නේ. තාමත් අඩු නෑ දැන් සතියකටත් වැඩි වතුර පාර මම හිතන්නේ. ඔව් සතියකටත් වැඩි මේ විදිහටම දැන් තිබ්බට වැඩි සෑහෙන අඩුයි. අපේ ගම ඔක්කොම යට වෙලා තිබ්බේ. නමුත් තාම වතුර අඩු නෑ. මේ පොලිතිනුත් යනවා. ඔව්. කුණු නම් තියෙන ඕන තරම්. නගර සභාවට දෙන්න. පාඩ චුට්ටක් බලන්න. තනකොළ ගොඩේ. ඕ මෙයක් කුප්පිය හොලන්න යනවා. මෝඩේ. ඒ මොනවද දන්නේ? නිල් කුප්පියක් එන්න තියෙයි. මොනවද දන්නේ පහනේ මොනවද බෝතලේ වුතියයි දන්නේ. අප්පඩ සිනි නිල් මොනා හරි. එපා ඔය මොනවද දන්නෙත් නෑ. කොහොම දාන්නකෝ? ඉතරට ගිහින් දාමු. පොඩ්ඩක් ඉතින් වීඩියෝ එක හොඳ එකක්. අනේ මේ මෙහි ගෙවලුත් යට වෙලා වතුර ගහගෙන ගිහිල්ලා මම වැටේ දන්නේ. මේ ඉතියේ හැම
මේ කියන්නේ අරන් මතක ගන්න පාගන්නද? ඕන් අපි වතුර නිල් පාට කරන්න යන්නේ guys. මේ මෙහෙට. ඔන්න මේ පොඩි එක්කෙනාට මේකක් හම්බෙලා. අත හොදගන්න. යන්නෙත් නෑ. මොනා හරි නිල් මොනා හරි වෙන්නේ නැති. මාළු ටැංකිය වල දාන්නේවත් දන්නේ නැහැ. හරිනේ කිව්වා. දැන් යන්න නැද්ද දන්නේ? මේ දැක්කම නේ පාටේ. මේ වතුරයි බලන්න. මේ අර කුප්පියක් හම්බෙලා ඒක වතුරට ගහගෙන ඇවිල්ලා වෙන්නේ නැති. ඒ වතුර ටික නිල් පාට වෙලා. කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ මොනවද කියලා. ඔව් දන්න කෙනෙක් ඉන්නවනේ කියන්නේ කුප්පියත් එක අපි පේන්න දැම්මා. වතුරට දාදි තද නිරන අත හේදුවට යන්නෙත් නැති වැඩි. හොඳ වැඩි. එපා කියන දේවල් කරනවට. ඕන්නමයි දැන් තත්ත්වේ. උඩහට වහිනවනේ ඉතින් මේ පැත්ත වතුර වැඩි වෙනවා. කට්ටිය බලන්නත් ඇවිල්ලා ඉන්නවා ඉතින් වතුර මොකද වෙලා තියෙන්නේ කියලා වෙනදාට නම් මෙහෙට එන්න බෑ මේ උඩහටත් එක්ක මේ වෙලා තියෙන්නේ වතුරත් එක්ක පොල් ගස් වල ලකුණක්වත් නැහැ නේ එහෙම පෙන්නන්න කොයි හරියටද ගියාද කියලා මේ ගස් ඔව් වතුර වැඩි වෙද්දි මේ මෙතන කරන්ට් වයර් එකක් තියෙන්නේ අන්න ඒකටත් වැඩි උඩින් වතුර ගිහින් තියෙන දැන් ඔය අඩුයි ඒ වැස්ස නැති හින්දා නෑ නේ එක දිගට ආයෙත් වහින්න ගත්තොත් එහෙම ආයෙත් නේ ඔය යට වෙයිති. ඔන්න ඔහොමයි ඉතින් දැන් තත්ත්වය. මොනා කරන්නද නේ එකපාරම කඩට වෙච්ච දෙයක් නෙති. තවත් ඔය ගාල්ල පැති වලට එහෙම වතුර තව එහෙම පාරවල් වලට එහෙම දාලා මෙහෙට ඔය අඩුයි දැන්. මේ පිටිපස්සේ ගෙවල් වලට එහෙම වතුර යට වෙලා ඇති. නේද? කඩාගෙන ගිහිල්ලා. මේ කුණු පොලිතීනුයි කවන්න මුහුණේ මුහුණේ ටිකක් ගා ගන්න තිබ්බේ. මොනවද දන්නේ? නිල් කුප්පිය. කොයි කුප්පියත් එක්ක විසික්කද? ඈ? කුප්පියත් එක්ක විසික්කද? මං ඉඳලා. තලේ. හරි මං දැක්කා. දැන් ගෙදර ගෙනියන්න හදන්නේ. මම මේ කොටේ උඩ ඉඳගත්ත යයිද දන්නේ. නාලා ඉන්නේ. අපි නාලා කරලා යනවානේ. අහන් තව වීඩියෝග්‍රැෆර් කෙනෙක් ඇවිල්ලා. වීඩියෝ කර. කට්ටිය එලි බැහැලා තින්නේ දැන් තමයි. ඔමාට හිටියේ නාමේ වීඩියෝ කරන්න. අපි යන් කළු පාලම බලන්න. මෙතන දැන් හිටිය ඇතිනේ මහ ලොකු දෙයක් නැහැ. ඉතින් වතුර යනවා අපි බලන් ඉන්න. මං ඉඳගත්තා මෙතන කොටේ. ඔය ගියත් ඉඳ ගන්න ඕනේ. ඔක්කොටම ගන්න. ඉසිකන්න. ආරංචිල කාටද දෙමු. මේ පේනවද? හම්බෙච්ච ඒවා දාගන්න හොරේ. මොනවද හම්බුනේ? ඔහොම තමයි ඉතින් වාසනාවන්තයාට හම්බෙයි කියනවනේ නේ. ගණන් ගන්න එපා තෙල් ගාලා නෙමෙයි නාලා ඉන්නේ මං ඈ. බයත් හිතෙනවා මෙහෙම ඉඳගෙන ඉන්න එකපාර වතුර වැඩි වෙයිද කියලා. මට පීනන්නත් බෑ. ඉස්සර අපි නාන්න යන්නේ මෙන්න මේ හරියට විතර අපි නාන්නත් එනවා. දැන් ඉතින් ඒ වගේ නාන්න තියා බහින්නවත් බෑ. මේ හරි දැන් මේ මං ඉඳගෙන ඉන්න තැන එහෙම මොකද? මේ ඉඳගෙන ඉන්න තැන් වල එහෙම පඩියේ නිකන් අර පස්සේ එහෙම තිබ්බේ. දැන් ඒවත් හේදිලා ගිහිල්ලා කොහේ හේදිලා මැද තිබ්බ ගල් තියෙනවද දන්නේ? ඔව් ගල්ලොත් ගිහිල්ලා දන්නේ නැහැ පෙරලි. ඕම තමයි දැන් මල් වතු ඒ තත්ත්වය. අපි කාලගුණ නැහැ. කාලගුණ වාර්තා කරන කට්ටිය වගේ මොනවාද මට මතක නෑ. ඉඳ ගන්න චුට්ටක්. හරි නොදන්න දෙමළ කියන්න එපා. අර තිබ්බර කබන්න එහෙම නෑ. අර අතන කබන්න එකක් තිබ්බ එක නෑ. අර හොටෙල් එකේද? යන්නේද ගහගෙන. මොකද්ද මේ හොටෙල් එක? කියමංකඩ හොටෙල් එකේ දැන් ඔය ඔතන මේ හරියනේ. ඒ හරිය ફોකස් වෙන්නේ නෑ. ඒ හරිය කබාන එකක් තිබ්බලු. ඒක දැන් නෑ ඒක ගිහිල්ලා ගහගෙන.
හොටෙල් වලටත් පාඩුයිද. ඔයාලට දැන් ඉතින් මගේ කියවිල්ල අහගෙන ඉන්න තමයි තියෙන්නේ. ගොඩ දවසකින් vlog කරන්න හම්බුන්නේ නැහනේ. එහෙනම් දැන් කියවනවා හොඳට. මේ දවස් ටික කියවන්න බැරි වෙච්ච ඒවත් එක කියවනවා ඔයාලට. ඔයාලට ඉතින් අහගෙන ඉන්න. ගහනවා මේ බයත් හිතෙනවා. මන්නම් පට්ට බයයි. අපි යන් කළු පාලම ගාවට ගිහිල්ලා බලමු. මන්නම් එතනට යන්නත් බයයි. යන්ද? යන් අපි එහෙනම් එතනට ගිහින් සෙට් වෙන පාරේ යන වීඩියෝ නම් ගන්න. මොනවා හරි වලට පෙන්වන්න තිබ්බොත් අපි පෙන්වන්න. ගිහිල්ලා සෙට් වෙමු. යන් 5 minutes later. එන් අපි බයික් එක නතර කරලා තියෙන බලන්න. මේ වතුරේ ළඟටම තියෙන මේ මෝඩයා ගිහිල්ලා බයික් එක නතර කරේ එකස්සෙම. මොයෙන් මේ පැත්තේ. මෙතන කෙලින්ම තියෙන පාර. ඒ පාර තමයි අර අන්න අතනින් ඔන්න හොම් මෙහාට පාරෙන්න තියෙන්නේ. මේ කුණු හොයාගෙන එනවා. අපිව කන්ටැක්ට් කරගන්න කමෙන්ට් එකක් දාලා මේ ඔයා තහවුරු කරොත් එහෙම ඔයාගේ කියලා අපි මේක ඔයාලට දෙනවා. ඒක රත්මලේ 30ම රත්මලේ ඉඳලා අප එකක් යා මෙහෙත් නෙමෙයි. හිතනෝකේතර වතුර කොච්චර දුරට ඇවිල්ලාද මේක කියලා රත්මලේ ඉඳලා. කොහෙද? එහා පැත්තේ දැන් මෙතනින් ගියාම මේක තියෙන්නේ. නෙල්බේවට නම් සාවස්තිපුර. සාවස්තිපුර ඉස්කෝලේ. මං ගියේ මේ පාර මැදින් යන වතුර ප්‍රමාණය බලන්නකො මැදින් මේ වෙලා මේක අයිතින් කොහෙ ගියත් කුණු කො. ඔයි කුණු හොයලා යන්න හදද්දි කුණු හොයාගන්න. කුණු ජීවිතේ. අපි යන්න හදන්නේ මේ බාන් ට්‍රැෆික් අංකල්ලා සයිඩ් කන්නාඩි නෑ මෙයාගේ. අල්ලගන්න. ඔය බලන්න වතුර අස්සේ යනවා මේකින් හදන්න. නගිනා. අපි යන්නේ. ෆොටෝ එක මෙතනින් දැම්ම අයිති කරන්න. bye ඔය. 15 minutes later. වීඩියෝ එක ඉතින් හෙල්ලෙනවා මගේ අත හෙල්ලෙද්දී. අනේ මොකද? හලෝ අක්කු පුතා. අපි අතස්වල. මේක ගැම්ම තමයි යා. මේ හොදන් ආවා ඉවරයි පැත්තම. ඒ වුණාට බුදු ගණදේ පිළිම හොඳට තියෙනවා. ඔන්න අපි කළු පාලමට. ගණදේ පිළිම හොඳට තියෙනවා. බුදු පිළිම ගණදේ පිළිම ඔක්කොම පරිසම් වෙලා තියෙනවා. මොකද? හරි ගැම්මට. කවුරුද ඉන්නවද? නෑ හරි ඉඳ පුතේ. අයිතිකාරෝ නෑ මේකට. පිහියක් තියෙනවා. නෑ මීටක් විතරයි තියෙන්නේ. යන්. අනේ බහල් බෙස්සන්න නෑ ගල්ලෝ තියෙන ලස්සන්ට යන්න. ඈ? සරප දෙක ගන්න. ඔහොම යන් වැටෙන්නේ නෑ. ඕනේ හම්බ තමයි. අයියෝ ලන්ද බොලන්තනේ. අනේ මට. ඔය. චී. අන්න ගයිස් කළු පාලම. පළවෙනි පාරට ආවේ දැන් මෙච්චර කාලයක් මෙහි ඉඳලා. මෙයා මම නෙමෙයි. මාව එක්ක මේක ගම. ඕනේ මට බයයි මෙතන යන්න ආර හිට. යා. මේ අයින්දි කියන්න. ඕකේ. ඕනේ කකුලවත් අයින් දොන්න. මේකෙන් එන්න. එන්න. බයයි. එන්නේ ටක්කරයා. ඕකේ අල්ලන් ඉන්න හරි ගැම්මට. හරි ගැම්මට. හරි ගැම්මට. අනේ යකෝ අතරර පීලි දෙකක් තියෙනකොට ඒකෙන්ද බෑ කියනවනේ. මේ සිල්වර් කොටේ නම් කමකුත් නෑ තව. යා හරි. යා ගැම්මට යා. හරි. වීඩියෝ එපා. වීඩියෝ දාලා තියෙ. අනේ එපා. දෙන්න බලන්න. මට ෆෝන් එක අල්ලන්න දෙන්න. ඕම් බලන්න. මට බයයි. මෙන්න. අනේ ඔයා මැදට ගිහිල්ලා වීඩියෝ කරන්
එන්න මෙච්චර මේ සීතලේ වෙලව රහන්න එක ලත්ත වෙනවා එන්නකෝ එන්න දැන් මම මැද්දට අරන් ගිහිල්ලා එන්න මේ අනේ මට දාඩියක් දානවා එනවා කොඩියක් මං කල්ලා අනේ සුදු මට බයයි මේ මං සුදු නෑ කළු අනේ මෙතන ඉමුකෝ නෑ යන් තව චුට්ට දුරක් යන්කෝ මැදට මං එන්නේ එහා පැත්තට එහා පැත්තට යන්න මැදට මේ ආතල් එක අරගන්න ඕනේ මේකෙන්ද නැත්තම් ආය ලැජ්ජාවද අනේ බෑ අර මල් පොච්චේ තිනවනේ හොඳේ වේ තව චුට්ටයි මට කලන්තේ වගේ අයියේ අයියෝ ඔතන ඉන්න ඉතින් එප්පෝ කයියේ එතකෝ ඉස්සලම අපි කළු පාලමට කොහොමද ගියේ කළු පාලමට ගිහිල්ලා කොල් පොත්ත බලන්නේ අනේ මට බය මේක අතර ගන්නවා ඉතින් ඔයි කිප්පා අනේ මෙතනින් වැටුණා පොතනින් වැටෙන්නේ නෑ මේවා හෙල්ලෙනවා ඕවා හෙල්ලුණාට කැඩෙන්නේ නෑ අනේ මේ දෝඩියක් දානවා මේක අතර අර ගන්න කිඹුලෙක්ද පොල් කොටයක් අනේ මට බයයි මේ බලන්න අනේ මේ බිම අතරින් පල්ලෙහා පේනවා ඉතින් පල්ලෙහා පේන නැති වහපන් රට හිටිලා තියෙන එක අහන්න කියන්නකෝ මේ බලන්න අනේ අපි මේක පල්ලෙහායින් යමු පල්ලෙහායින් යන්න බෑ ඔය මඩගුලි හොරි කොහෙ බහින්ද අනුන්ගේ වතුල රින් ගන්න පිළකුටි කන්න මෙන්න මම කියවෙන්නේ නැහැ කොහෙද මේ කළු පාලම ඕකේ වතුර ගියේ මේ හරිය මේ හරියනේ උඩට ආවා හරි ඉවර වීඩියෝ එකක් තියෙනවා අපි දාන්නම් ඒකේ වතුර මේ කකුලටත් වැඩි උඩින් ගිය ගන්න කොච්චර ගැඹුරක්ද එහෙම වතුර තීද්දි පොල් ගෙඩියක් හිටුණා ගියානම් ගත හැකි දැන් අයිනට එනවා ඔබ බයයි මට බයයි ඔය අර මැදට ගිහිල්ලා වීඩියෝ එකක් අරන් එන්නකෝ මෙන්න කළු පාලම රැජ්ජාය පෑවල hina වෙන්න එපා මම බයයි කොහෙන්ද මම වීඩියෝ කරලා කරන් එන්න පේන්නේ මෙන්න ගයිස් සාමාන්‍ය මේ කකුල හරියට චූට්ටක් පහතින් වගේ වතුර ගියේ. يعني ගොඩක් ජඹුරයි මෙතන ඉඳලා යට තියෙනවා සෑහෙන්න ගොඩක්. ජඹුර මොකද තමයි දැන් තියෙන්නේ පේනවනේ පොල් ගස් පෙරලිලා මේ කට විතරයි කියෙව්වට. ගමේ සද්ද තිබ්බට වැඩක් නැහැ. පේනවනේ මේ වගේ එකට ආපුවම ඇවිද ගන්නවත් බෑ. ඔන්නෝක තමයි ඉතින් දැන් තත්ත්වේ. ඉතුරු ටික යා කියයි. අපි එතනට ගිහින් බලමු දැන්. නැත්තම් අතන අර දෙදර ඉන්නේ. ඕන්න පාලම කඩන් වැටෙනවා ඈ. ඕන් වැටෙනවා. ඕන් මම උඩ පයිදි වැටෙනවා. ඕන් වැටෙනවා. ඔන්න. ඕන්. ඊයා කට්ට විතරයි. අනේ ඔය ගැලවිලා තියෙනවා වැටෙනවා. අනේ අංකෝ ඉස්සර රාත්තල් ගන්න. අනේ යා කයිය නම් තියෙනවා ගමකට ගහන්න. අනේ හයියෙන් යන්න එපා. ඔයා වීඩියෝ කරන්න එපා. වීඩියෝ එක මේක තමයි දාන්න ඕනේ. ආතල්. අනේ මට බයයි. ෆෑන්ස්ලාට ආතල් දෙන්න ඕනේ. අපේ අම්මාව නම් ඔයිට වැඩිය බයෙන් යන්නේ මේක. ඒකනේ අම්මව දාලා. වැඩක් නැහැ නේ ඉතින් ඒත් තමුසේ ඊට වැඩි බයයිනේ. මෙලෝ රහන්න. අනේ අපි ඉක්මනට යන්. දැන් හිමින් යන්න කිව්වේ. මෙතන කැඩලත් එකද කියලා. ඕවා කැඩිලා නැහැ. ඕවා කඩන් යකෝ මේකේ කෝච්චි යන්නේ. අතර බර කෝච්චි යනවා නම් මේ තමුසේ මොන පාන් කෑලා. තමුසේ ඉතින් කෝච්චියකටත් වැඩි පොඩ්ඩක් බරයි. ඒක වෙනම කතාවක්. මම වැටුනොත් එහෙම ඔයා මාව අල්ල ගන්නවද? නෑ. වෙන ගෑණියෙක් හොයාගන්න. අනේ. පිස්සුද? මරණයට කැප වෙලා ඉන්න ගවයෙක්ව බේරගත්තොත් එහෙම ඌ කියනවාද ආයි ඌ මරන්න කියලා? නෑනේ.
කතා කරන්න පුළුවන් වුණත් ඌ කියන්නේ නැහැ නේ ඒ වගේ තමයි. අනේ හොමින්ද මෙතන. ඕ දැන් තමයි කටේ පණ ආවේ. අම්මෝ මට බයයි. මෙන්න කළුපාල. දැන් අපි වතුර බලන්න ඇවිල්ලා ඉන්නකොට මේකේ මෙතන මොහරි වතුර තිබ්බේ. මෙහෙම. අපි එතකොට මේ හැරි ඉතින් පොල් ගෙඩියම අතින් ගත්තේ මේ මෙහෙම තිබ්බේ. කොහොමද ඒක රයිලගෙන වතුර පාන. ඔව් ඉතින් අර ගෙදරක මේකකුත් ගැලවිලා ඇවිල්ලා. මැෂිනුත් තියෙනවා. හයත් එක කිරි ගන්න. අර පොල් ගසුත් එක්ක නැමිලා තියන්නේ අර හේ. අපේ වත්තපල්ලා තිබුණ පඳුරත් නැහැ. අර පොල් ගහක් තියන්නේ ඔය ඔතන මේ තොඩි කොණු ඔච්චර උසට තියෙන්නේ නැද්ද? මේකෙත් මෙහෙම. යතු ගාගා නේද? කොණ්ඩේ මොකද්ද වෙලා? ඒක ගැන කතා කරලා. කළු පාලමේ දැන් තත්ත්වේ මට මැද මෙයා වීඩියෝ කරන්න ඇති. දැන් ලොකු ලයින්ෙන් කතා කරනවා. ඔතන ගෙයි. අනේ. අපිට බෑද මෙහෙම යන්න රතන්ට? ගල් ගහනවා. වීඩියෝ ගහර. බාප්පනේ. සංක මාමා ඒකට. මොකද පොල් හැදින්නද? දැලක් දාලා යාල. නාලු ගලන්න. ඔයාලා මට hina වෙන්න එපා. විශේෂයෙන් මේක බලන අපේ යාළුවෝ hina වෙන්න එපා. ඕකේ. ඊට පස්සේ ඇස පිපිගේ කට විතරයි වැඩ කියලා. අම්බුලුවාවි ගැන මට කොහොමවත් නගින්න වෙන්නේ නැහැ. ඇයි ඒ පඩි අතරින් අර ඉඩස තියනවනේ. මෙන්න ඉතින් මෙහි පෙන්වන්න දෙයක් නැහැ නේ. නෝ. අය බලමු අපි තව කොහේ හරි යනවා නම් ඔයාලට පෙන්වන්න. ගෑන්ග්ස්ටර් සංගීති පාතාලේ. එපිසෙට් ගෑන්ග්ස්ටර්ස්ලා සංගීති පාතාලේ මෙහෙවන්නේ යාලා තමයි. ටවුන් ගන්ධාරපුර ටවුන් එකේ. අපි යන්න පල්ලෙහාට. දැන් මෙතනින් නම් ආයෙ තමයි බහින්න බෑ ඉස්සරහට ගිහින් බහින්න. ඇයි ඉස්සලා යනවා? ඔයාලට අපිට බහින්න බෑ නේද? ඔයාලා මට යන්න බ්‍රේක් නෑ කඩාගෙන. අපි යනවා කළු පාලම දිගේ. Five minutes later. ඉතින් අපේ vlog එක අද ඔහොම නතර කරනවා. ගොඩාක් ලොකු vlog එකක් ගේන්න කොහෙවත් යන්න විදිහක් නැහැ. අනික කලාව පැත්තේ හැම පාරවල් කැඩිලා ඒව බලන්න යන්න විදිහකුත් නැහැ. අද අපි vlog එක මෙහෙම නතර කරන්න. මේ දවස්වල ඉතින් හරියට vlog එකක් ගේන්න විදිහකුත් තිබ්බේ නැහැ. ඔය ගම් වතුර කරදරත් එක්ක ඉතින් කොහෙවත් යන්න එන්න බෑ. ගෙදර ඉඳන් ඔය චැලෙන්ජ් තමයි කරන්න වෙන්නේ. කරත් ගණන් අර ගොඩ ගිහලා බයට කියවෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලොත් පරිස්සමින් ඉන්න. වතුර තවත් අඩු නෑ ඔය එක එක පැති වලට එහෙම. ඔයාලා පරිස්සමින් ඉන්න. අපි වෙන දවසක ආයෙත් vlog එකක් අරගෙන එන්නම්. අද එච්චරයි. bye. නිල් පාට thank you. bye. අරතන තීන්ත කුප්පිය වේවලා හොඳම වැඩි. ඔයාලත් කමෙන්ට් එකක් දාන්න යාට හොඳම වැඩි කියලා.